අර ගහ යටත් ගොඩක් අහක ගිහින් තියෙනව නේද මයදුව? කෝ බලන්න. කෝ බලන්න. වෙල්කම් ටු ඔගේ ඒන්ජල් ෆැමිලි. ඔයාලා මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. බලන්නකො ඉතින් මම මේ මොනවද කඩන්නේ කියලා. මම මේ කඩන්නේ ජම්බු. මේ දවස්වල ඉතින් අපේ පැත්තේ තියෙන හැම ගෙදරකම තියෙන ජම්බු ගස්වල ජම්බු ගොඩක් හැදිලා. මේ ජම්බු ගහ නම් තියෙන්නේ අපේ ගෙදර නෙමෙයි යාළුවනේ, අපේ ලොකු අයලා ගෙදර. ඉතින් මං හිතුවද මේ ජම්බු ටිකක් අරන් ගිහිල්ලා රස කෑමක් හදන්න. ඔයාලා ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකො මම මේකේ හදන රස කෑම මොකක්ද කියලා බලන්න. බලන්නකෝ යාළුවෝ ගහයට පුදුම විදිහට ජම්බු වැටිලා තියෙනවා. ඒ වගේමත් හැදෙනවා ජම්බු. ඔයාලා මොකද කරන්නේ? ජම්බු කනවා. අර ගහ යටත් ගොඩක් අහක ගිහින් තියෙනව නේද මයදුව? කෝ බලන්න. කෝ බලන්න ওই ජම්බු පිඟාන. අපි මේ අහක යන ජම්බු වලින් හදමුද රසවල චට්නියක්? හා අම්මා. ඔන්න යාළුවනේ මම මේක ආපහු පාරක් වොයිස් කරනවා. මම ওই වෙලාවේ වොයිස් කරපුව මට අයින් කරන්න සිද්ධ වුණා. අපි චූටි බාලා දෙන්න ඉතින් කාටුන් බලනවා. ටීවී එකේ සද්දේ හොඳටම වැඩි. ඒ වෙලාවේ නම් මට ඒක දැනුන්නේ නැහැ. හැබැයි එඩිට් කරත් තමයි ඒක තේරුනේ. ඒක නිසා මම වොයිස් එක අයින් කරා. දැන් ඉතින් යාළුවනේ කොපිරයිට් වැදුනොත් වීඩියෝ එකම අයින් කරන්න එපා එම. දැන් ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. යාළුවනේ දැන් අපි මේ ජම්බු ටික හතරට පලා ගමු. මේක ඉතින් කපලා සෝදන්න බෑ යාළුවනේ, ජම්බු වලට වතුර බෝ වෙනවා. ඒක නිසා අපි ජම්බු ගෙඩිය පිටින් සෝදලා තමයි පලා ගන්නේ. මේ ගහන්න පැලුවම ඇති යන්නේ මේක ගොඩක් චූටි වෙනවා ජම්බු චට්නිය හදනකොට. ඔන්න යාළුවනේ දැන් මම ජම්බු ටික කපාගෙන ඉවරයි. දැන් අපි බලමු ජම්බු චට්නිය හදන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ දැන් අපි මේ ඇතිලිය ලිපේ තියාගමු. ඔයාලා නම් යාළුවේ මේකට මැටි ඇතිලියක් ගන්න. මට ඉතින් මේ ජම්බු තිබුණු ප්‍රමාණයට හරියන්නේ මැටි ඇතිලියක් ගෙදර නැහැ. ඒකයි මම මේ තාච්චුව ගත්තේ. දැන් බුර්ජාති ඉතින් මේ වගේ ඇල්මිනියම් වල මේ උයන්න හොඳ නැහැ යාළුවනේ. මට ඉතින් මේ වෙලාව හැටියට හොයාගන්න මැටි ඇතිලියක් තිබුණේ නැහැ. ඔයාලා මේක හදනකොට මැටි ඇතිලියක හදන්න.
මම මේ සීනියකට එකතු කරගත්තේ වතුර අඩු කෝප්පයයි. ජම්බු ටික එකතු කරාමත් ඒකේ ගොඩක් වතුර බෝ වෙනවා යාළුවනේ. ඒක නිසා ඉතින් මේ වතුර කෝප්පේ හොඳටම ඇති. යාළුවනේ දැන් අපි මේ සීනි පැන් ටික මේ සීනි ටික දීවනකම් හොඳට උණු කරගන්න. උණු කරගෙන තමයි යාළුවනේ අපි ජම්බු ටික එකතු කරගන්නේ. ඔයාලා ගෑස් එකේ මේ වැඩේ කරනවා නම් ගින්දර අඩුව තියාගෙන මේ වැඩේ කරන්න යාළුවනේ. නැත්නම් ඉක්මනට පැණියට ගල් වෙන්න බලන්න. මධ්‍යම ප්‍රමාණයේ ගින්දර තියාගෙන ගෑස් එකේ හදාගන්න. ඒක වෙනකන් අපි දැන් මේක ටිකක් කවලම් කරමු. දැන් යාළුවනේ අපි ජම්බු ටික මේකට එකතු කරමු. ජම්බු ටික එකතු කරගෙන හොඳට කවලම් කරගමු. මේ ජම්බු චට්නිය හදලා ඒ වෙලෙම කනවට වඩා යාළුවනේ දවසක් විතර තියාගෙන කනකොට තමයි මේ චට්නිය එකේ රහ එන්නේ. මේක ඉතින් ටිපෙන් බාගන්නත් කොහොමත් පැය 2ක් 3ක් විතර යනවා යාළුවා. එහෙමත් රහ වෙන්න ඉතින් අපිට ලුණු එකතු කරන්න නැතුව බෑනේ. අපි මේකට ලුණු චූට්ටක් එකතු කරමු. මේ ප්‍රමාණය එකතු කරාම ඇති. මේ තියෙන යාළුවනේ දැන් මම මේ ජම්බු ටික ලිපේ තියාන විනාඩි 20කට විතර පස්සේ. තව ඉතින් මේක පැය 2ක් විතර යයි වගේ වතුර ගොඩක් බෝ වෙලා තියෙනවා බලන්නකො මේ. අපි සීනි ටික දී වෙන විතරක් වතුර එකතු කරලා බලන්නකො දැන් තියෙන වතුර ගොඩ. මේ වතුර ටික ඔක්කොම වාෂ්ප වෙනකන් ඉතින් මේක ලිපේ තියාගෙන හඳි ගන්න. යාළුවනේ මේ හරියටම පැයකට පස්සේ පාන්ගානේ තව දැන් නම් වතුර නෙමෙයි තියෙන යාළුවනේ පැණි. මේ උකු බලන්නකො. මේක ඉතින් තවත් විනාඩි 45ක් විතර මට හිතන විදිහට ලිපේ තියාගන්න මේ. බලන්නකො යාළුවෝ මම දාපු ජම්බු ටිකෙන් ටික අඩු වෙන විදිහ. ඔයාලට පේනවද දන්නේ නැහැ මේකේ හරියම පාට. මෙන්න යාළුවේ මේ වගේ වෙනකොට මේක අපි ලිපෙන් අයින් කරගන්න ඕන. දැන් නම් හරි. මේ තමයි හරි පදම. අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. දැන් යාළුවනේ මම ඉක්මනින්ම මේ ජම්බු ටික වෙනම භාජනයකට අයින් කරගත්තා. මැටි භාජනයකට. ඔයාලා ඉතින් ඔයාලගේ වත්තේ මේ වගේ ජම්බු ගහක් තියෙනවා නම් මේ කාලට හරියට ජම්බු අහක යනවා. මේ වගේ චට්නියක් හදලා ඔයාලා ගෙදර ඉන්නේ චූටි පැටියොන්ට දීලා බලන්නකො ඉතින් එයාලගේ ප්‍රතිචාරය. බලමු අපි දැන් දීලා ඉතින්. ආයතුව. හයි අම්මා. දැන් නම් චට්නි එක හදලා ඉවරයි. කාලා ඉතින් කොහොමද රහ කියලා කියන්නකෝ බලන්න. අම්මා. කටපිච්චේ මේ වගේ චට්නියක් හදලා ඉතින් ඔයාලට සතියක් 2ක් වුණත් තියාන කන්න පුළුවන් යාළුවනේ. එහෙනම් ඔයාලත් මේ රෙසිපිය try කරලා බලන්න. අදට මම වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.